Hi there, I'm Surang from Englishman. ඉතින් අද මම කතා කරන්නේ ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කරන සිංහල ඔබට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්නේ ඇයි කියන එකේ විද්‍යාත්මක පැත්ත පෙන්වා දෙන්න. එයින් පළවෙනි වීඩියෝ එක මේකේ වීඩියෝස් 3ක් යනවා. ඉතින් ඒකින්ද මම ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක දිගට වීඩියෝස් 3 එන පිළිවෙලට බලන්න කියලා. අනිත් කාරණේ තමයි මේ දැන් අපි මේ මම මෙහෙමයි ඉගෙන ගත්තේ මට නම් හරි ගියේ මේ ක්‍රමයට එහෙම ඕගොල්ලොත් ඉගෙන ගන්න කියන එක හරියන්නේ නැහැ. එක එක්කෙනාගේ රුචිකත්ව සහ එකිනෙකා ඉගෙන ගන්න විදි වෙනස්. ඒකින් හින්දා සමහරවිට අපි කියන දේවල් ඕගොල්ලන්ට කොරෝනා පැණිය වගේ වෙන්න පුළුවන්. ඒකින් හින්දා ඒකේ බේස් එක අපි ඊටාම සද්භාවයෙන් කිව්වා වුණත් විද්‍යාත්මක පදනම භාෂාව ඉගෙන ගැනීම පිළිබඳව දන්නේ නැතුව මේක කරන්න ගියාම තමයි මේ කොච්චර කරලත් බැරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් බොහොම පොඩි කාලෙකින් අපේ තියෙන දැනුම අනුව අපි ඉගෙනගෙන තියෙන දේවල් වල මේ ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ගිහිල්ලා ගොඩාක් අපි ඉගෙනගෙන තියෙන. ඉතින් ඒකින්ද අපිට අනිවාර්යෙන් තා කෙටි කාලයකින් කතා කරන්න පුළුවන්. හැබැයි හරියට දැනගන්න ඕනි භාෂාව ඉගෙන ගැනීම විද්‍යාත්මක පදනම මොකක්ද කියලා. එහෙනම් මම අද කතා කරන මාතෘකාව පළවෙනි කෙටි වීඩියෝ එක why your brain freezes when you speak English. වා ඉංග්‍රීසි කතා කරන්න හදනකොට ඔයාගේ බ්‍රේන් එක ෆ්‍රීස් වෙනවා, නිදිලා යනවා. ඇයි එහෙම වෙන්නේ? අපි බලමු මොකද එහෙම වෙන්නේ කියලා. This is not a language problem. It is not your fault. මේක මේ භාෂා ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔයාගේ වැරද්දකුත් නෙමෙයි. මාරයි නේද? right. මේක මේ භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් හෝ ඔයා දන්න දේවල් පිළිබඳව ප්‍රශ්නයක් හෝ ඔයාගේ වැරද්දක් නෙමෙයි. ඔයාට බැරි වෙන්නේ. මේකට වෙනින් හේතුවක් තියෙනවා. සුවිශේෂී හේතුවක් තියෙනවා. ඒක මේ අපි නෙමෙයි නෝම් චොම්ස්කි. නෝම් චොම්ස්කි කියලා කියන්නේ අද ග්‍රැමර් පිළිබඳව ලෝකේ වැඩියෙන්ම දන්න පුද්ගලයා. ඔහු තමයි father of linguistics කියලා කියන්නේ modern linguistics father. වාග් විද්‍යාවේ නූතන වාග් විද්‍යාවේ පියා. ඔහුගේ වයස 96යි තාමත් ජීවත් වෙනවා. වාසනාවයි. ඔහු 1938 ඉපදුනේ. අදත් ජීවත් වෙනවා. ඉතින් ඒ වාසනාවත් පෙරදරි කරගෙන අපි මේක ඉස්සරහට යන්. ඉතින් නෝම් චොම්ස්කිත් එහෙම කියනවා. ඔයාට මේ ග්‍රැමර් කල්පනා කරලා කතා කරන්න බෑ කියලා කියන්නේ. හරිද? නෝම් චොම්ස්කි ලෝකයේ වැඩියෙන්ම ග්‍රැමර් දන්න පුද්ගලයා. ඇමරිකානු මහාචාර්යවරයෙක්. හරි. This is not a language problem. It is not your fault. When we speak, the brain follows two steps. ඔන්න කතන්දරේට දැන් මම එන්න හදන්නේ. අපි කතා කරනකොට බ්‍රේන් එක අපේ මනස වැඩ දෙකක් කරනවා. ඕන වෙලාවක අපි කතා කරනකොට වැඩ දෙකක් කරනවා. බලමු මොනවද මේ වැඩ දෙක කියලා. එකක් තමයි step 1 you decide the idea. You decide the idea. ඒකල කියන්නේ ඔබට පොඩි අදහසක් එනවා මොකක් හරි කතා කරනකොට කලින්ම. වචන නෙමෙයි අදහසක්. දැන් ඒක හරි ලස්සනට දැන් උදාහරණයක් විදියට පූසයි කිව්වොත් ඔබට මතක් වෙන්නේ පූ යන්නයි සා යන්නයි නෙමෙයිනේ. ග්‍රැමර් නෙමෙයි පූසා කියපුවම ඔබට පින්තූරයක් මතක් වෙන්නේ. ඒතර ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙකුට කැට් කියපුවාම පූසෙක් මතක් වෙන්නේ CAT නෙමෙයි. ඒවා මේ පස්සේ හදාගත්ත දේවල්. ඒ සංකල්පේ ඒ පින්තූරය ඔලුවට එනවා අපි භාෂාවේ කතා කරනකොට හැම වෙලාවෙම. භාෂාවකින් කතා කරනකොට ඒ අදාළ සංකල්පේ අයිඩියා එක තමයි ඉස්සෙල්ලා එන්නේ. අපි මොකක් හරි කියන්න හිතනකොට අපිට ඒ අයිඩියා එක මුලින් ඔලුවට එනවා. හරිද? මේකට තමයි මේ ප්‍රී ටෝක් ෆේස් කියලා කියන්නේ. ප්‍රී ටෝක් ෆේස්. කලින් ඒක රෙකෝඩින් එකක් වගේ අපේ ඔලුවට එනවා. ඊට පස්සේ තමයි වචනාරාමය අපි හොයන්නේ. ඉතින් අන්න ඒක තමයි පළවෙනි පියවර. step 1 do decide the idea, the pre-talk phase. ඊළඟ එක මොකක්ද? පියවරවල් දෙකක් තියෙනවා කියලා දැන් මම කිව්වනේ ඔබට. ඊළඟ පියවර තමයි step 2 you select the words to express that idea. එතකොට ඔබ දමිළ කෙනෙක් නම් ඒ දමිළ භාෂාවේ වචන හොයන්නේ. මම සිංහල කෙනෙක් නම් සිංහල භාෂාවේ වචන හොයන්නේ. ඉංග්‍රීසි කෙනෙක් නම් ඒ අදාළ තමාට හුරු වචන තමයි හොයන්නේ. ඉතින් පළවෙනි භාෂාව අපිට හරි හුරු හින්දා මේ හොයන්න එහෙම උමනාවක් වෙන්නේ නැහැ. ඒ ගැන අපි වෙනම වීඩියෝස් වල කතා කරනවා පසුව. හොඳයි දැන් පියවර දෙකක් තියෙන්නේ. පළවෙනි පියවර තමයි you decide the idea. idea එක. හරි. දෙවෙනි එක තමයි you select the words to express that idea. ඔබ මේ වචන සිලෙක්ට් කරගන්නවා මේ idea එක කියන්න. හැබැයි අවාසනාවකට වාගේ මේ දෙක අතර පරතරය 300 මිලිසෙකන්ඩ්ස්. තප්පර දශම ගානක්. තප්පර දශම 3යි. ඒ කියන්නේ තප්පරයකින් 3න් පංගුවයි 300 මිලිසෙකන්ඩ්ස් කියලා කියන්නේ. ඒ කියලා කියන්නේ අපිට හිතවිල්ලක් ඇවිල්ලා
ඒ හිතවිල්ල වචනවලට අපි පෙරලන අතරතුර ඒ කාලය ඒ ඔක්කොටම අපිට තියෙන්නේ 300යි මිලිසෙකන්ඩ්ස් තප්පර 3න් එකයි තියෙන්නේ. 3න් එකකුත් නෑ ඇත්තටම. මේකෙදි තමයි අපි මේ සෙල්ලම් ඔක්කොම දාන්න ඕනේ ග්‍රැමර් හරි මොනවා හරි දාන සෙල්ලම් ඔක්කොම දාන්න ඕනේ මේකෙදි. ඉතින් අපි මව් භාෂාව අපිට ෆ්ලුවන්ට් හින්දා අපිට මෙතන මේ කල්පනා කරන්න වෙන්නේ නැහැ. ඒක ඔටෝමැටිසිටි කියලා කියන්නේ ඒක ඉබේ එන එකක් වෙලා තියෙනවා. අපිට ඕනකම තියෙන්නේත් අපේ අනික් භාෂාවත් ඒ වගේ හදාගන්න තමයි. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? තව යන් ඉස්සරහට බලන්න. Neurolinguists explain that bilingual speakers have a constant battle inside their brain. Neurolinguists ලා කියන්නේ ඔය මේ මොළය පිළිබඳව කටයුතු කරන මේ විද්‍යාඥයෝ ඒ කණ්ඩායම කියනවා bilingual speakers ඒ කියලා කියන්නේ භාෂා දෙකක් පාවිච්චි කරන අය multilingual වෙන්නත් පුළුවන් have a constant battle පොඩි සටනක් තියෙනවා inside their brain භාෂා කතා කරනකොට සටනක් තියෙනවා bilingual කට්ටියගේ ඒ කියන්නේ සෙකන්ඩ් එක ෆ්ලුවන්ට් නැති කට්ටියගේ ඒක තමයි අපිට ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ අපි මේ විභාග ක්‍රමයකට ඉගෙන ගත්තට පස්සේ අපිට කතා කරනකොට මේ ප්‍රශ්නේ මතුවෙනවා සමහරවල් ලියනකොටත් සෑහෙන තරමක් මේ ප්‍රශ්නේ මතුවෙනවා අපි කතාවනේ දැන් අපිට ඕනකම තියෙන අපි අංක බලන්න ඉස්සරහට දැන් එන ඔබ දැනගන්න ඕනි නියුරෝලින්ග්විස්ට්ස්ලා නිකන් හාදියෝ නෙමෙයි ඒගොල්ලෝ කියනවා බයිලින්ගුවල් ස්පීකර්ස් ලගේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා ඒගොල්ලෝගේ අභ්‍යන්තර ගැටුමක් තියෙනවා මොලේ මොකක්ද ඒ ගැටුම ඒ ගැටුම මේ අර 300 මිලිසෙකන්ඩ්ස් අස්සේ එන ගැටුමක් අපි මෙහෙම ගම්මු මේ වෙලාවේ මොලේ වැඩ කරනවා භාෂාව ඉදිරිපත් කරන්න හැබැයි 300 මිලිසෙකන්ඩ්ස් ඇතුලේ ඔක්කොම සිද්ධ වෙලා තියෙන්න ඕනි ඊට වැඩි වෙලා අපිට ගන්න බෑ එහෙම ගන්න හැදුවොත් වෙන්නේ මොකද්ද කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නේ හොඳයි දැන් අපි හිතමු මෙන්න මෙහෙම අපි අඹ ගහක් යට ඉන්නකොට කවුරු හරි කෙනෙක් හරි ලස්සන සින්දුවක් කියනවා අපි හිතමු by the river of Babylons ඒ සින්දුව ගැන තමයි මම මේ කතා කරන්නේ by the river of Babylons සින්දුවක් තියෙනවනේ කඳු කරේ සීතලේ කියලා ක්‍රනස් විජයවර්ධන මහත්තයා ලස්සනට කියන්නේ ඒක බොනියම්ගේ ගීතයක් ඉතින් අපි හිතමු කවුරු හරි කෙනෙක් මේක මේ ලස්සනට කියනවා මේ අපි එකට ඉන්නකොට අඹ ගහක් යටදී ඉතින් මට ඒක හරි හොඳයි කියලා එයාට කියන්න ඕනි ඉතින් හරි සරල සිංහලෙන් මම කියනවා ඔයා අඹ ගහ යටදී කියපු by the rivers of Babylon සින්දුව නම් අමතක වෙන්නෙම නෑ අනේ. එහෙම කියනෝනේ අපි සරල සිංහලෙන් නේ හරි සරල දෙයක් නෙමෙයි. එදා අඹ ගහටදී එදා අඹ ගහට වා කියපු rivers of Babylon සින්දුව මාර එක නම් අමතක වෙන්නේ නෑ. හරි සරල දෙයක් මේ කියන්නේ නේ. අපි හිතමු අපිට මේක දැන් කියන්න ඕනකම තියෙනවා. මොකද අදහස අර අඹ ගහ යට දීවා අර කියපු අර අඹ ගහ යට දීවා කියපු rivers of Babylon මාරයි ඒක අමතක වෙන්නේ නැහැ කියලා තමයි අපිට දැන් කියන්න ඕනකම තියෙන්නේ. සරල අදහසක් නේ. අපි බලමු කොහොමද මොකද වෙන්නේ කියලා. හැබැයි අපිට ඔක්කොම තියෙන්නේ මේ සෙල්ලම් දාන්න ඔක්කොම. අපිට එතකොට ඒක කියනකොට අපිට හැඟීමක් එන්නේ නේ. මුලින්ම එන්නේ එහෙමනේ මම මේ මෙයාට අපි හිතමු මම කියනවා කියපු සින්දුව මාර ලස්සනයි කියනකොට මට මතක් වෙනවා මෙන්න මේ වගේ අප්ලයි කරනවා එතෙන්දී. මට වචන නෙමෙයි මතක් වෙන්නේ මට ග්‍රැමර් නෙමෙයි මතක් වෙන්නේ මට මතක් වෙන්නේ අර අයිඩියා එක අර කලින් එක ඒ කියන්නේ ඔයා හරි ලස්සනට ඒ සින්දුව කිව්වනේ කෙනෙක්. ඒක කියාගන්නේ කොහොමද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. අයිඩියා එක කාටවත් තියෙනවා. මෙයා සින්දුව ප්ලේ කරනවා දැකපු ෆ්‍රෙන්ච් කෙනෙකුට වෙන්න පුළුවන්, තමිල් කෙනෙකුට වෙන්න පුළුවන්, සිංහල කෙනෙකුට වෙන්න පුළුවන්, වෙනින් ඕන භාෂාවක් කතා කරන කෙනෙකුට ඒ හැඟීම එනවා. ඒක ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරගන්නේ කොහොමද කියන එක දැන් අපිට ඔය මතුවලා තියෙන ගැටලුව. හරි. අපි හිතමු දැන් අපිට මේක කියන්න ඕනේ. බලමු මොකද වෙන්නේ කියලා. මේකෙදි පියවරවල් 7ක් යන්න වෙනවා ඔයාට. ඔයා ඉංග්‍රීසි ෆ්ලුවන්ට් නැත්තම් ග්‍රැමර් ට්‍රාන්ස්ලේට් කර කර වගේ එහෙම හිතලා කතා කරන කෙනෙක් නම් අපි කියන්නේ මේ පැටර්න්ස් පාවිච්චි කරන්න මේ ග්‍රැමර් මේක දන්නවා නම් ඔයාට කියන්න පුළුවන් කියලා අපි කිව්වට ඔයාට වැඩ 7ක් කරන්න වෙනවා. මේ මම හිතලා කියන හිතලු නෙමෙයි. ඔයගොල්ලෝ මේව ඔක්කොම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. මම මේ ගන්නන දේවල් මම ඉංග්‍රීසි වචනක් දානවනේ මේකේ. කාට හරි ඕන්න. හරි. පළවෙනි කාරණේ තමයි ඔයාට stop your සිංහල. ඒක කියන්නේ බයිලින්ගුවලිසම් වල වෙන්නේ අර බේසමක පිම්පොම් බෝල දැම්මා වගේ එක එක જાතියව හැම එකම උඩ එනවා. එයින් අපි අර
ඉංග්‍රීසි විතරක් උඩට තියද්දි අනිත් ටික යට කරන්න ඕනි. එහෙම නැත්නම් ඒ වයනවා. ඒකෙන්ද අපිට එක ප්‍රශ්නයක් තියෙනවා. stop your sinhala. You have to stop your sinhala first. එතකොට ඒක පළවෙනි කාරණයක්. මෙයා ගැන මේ අදහස කියන්න. මේ ගෑන ළමයා මේ කියන ලස්සන කඳුකරේ සීතලේ by the rivers of Babylon ඒක කියනකොට ඒ ගැන එයාට ස්තුති කරන්න නැත්නම් ඒක හරි ලස්සනයි කියලා කියන්න ඉස්සෙල්ලාම අපි කරන්න ඕනි සිංහල නවත්තන්න ඕනි. ඒ මාර අමාරු වැඩක් බයිලින්ගුවල් කෙනෙකුට. සිංහල ඔක්කොම පිම්පොම් බෝල රතු බෝලයි සුදු බෝලයි ඔක්කොම වතුර බේසීමේ උඩට එනවනම් අර බෝල යට කරන්න මාර අමාරුයි. ඒක තමයි අපිට වෙලා තියෙන එක දස්පැත්තියක්. දෙවෙනි එක හරි සිංහල නැවතුව කියමුකෝ දැන් අපි හරිද අපි සිංහල නවත්ත ගන්නවා right. දැන් මොකද කරන්නේ find english words. දැන් මේකට ගැලපෙන words හොයන්න වෙනෝනේ. rivers of Babylon නම් දන්නවා අපි. දැන් ඊටු ටික හදාගන්න එපා. ඒකට අවශ්‍ය වචන ටිකක් තියෙනවා. ඒ දෙවෙනි එකද වචන හොයන්න වෙනවා. ඊළඟ arrange them in English grammar. ඊට පස්සේ දැන් මේකේ මේ අපි දැන් ඔය අය දාම්බගහට කියපු by rivers of Babylon සින්දුව මාර ලස්සන කියලා අමතක වෙන්නේ නැහැ කියන එක කියන්න අවශ්‍ය ග්‍රැමර් ටිකක් තියෙනවා. ඒ වචන හොයාගත්තට පස්සේ අපි ග්‍රැමර් වල මෙහෙම දාගෙන යනවා. සාමාන්‍යයෙන් කරන්නේත් එහෙම ලියනකොට කරන්නේත්. ඊට පස්සේ අපි කරන්නේ check if the sentence feels correct. අපි ඒක ග්‍රැමර් වල දාලා ඒක හරිද කියලා බලනවා. හරි නේද? හරිද කියලා බලනවා. මේක හරිද කියලා නිකන් හිතනවා සාමාන්‍යයෙන්. කතා කරනකොටත් ග්‍රැමර් ගැන හිතලා කතා කරන්න ගියොත් මේක වෙනවනේ. හරි පැහැදිලිනේ. ඔයා ග්‍රැමර් කල්පනා කරලා ග්‍රැමර් ඉගෙනගෙන ග්‍රැමර් ඉගෙන ගත්තාම ග්‍රැමර් පාවිච්චි කරලා කතා කරන්න පුළුවන් කියනවනම් මේ පියවරට යන්නම වෙනවා. prepare pronunciation. ඒතර වචනවල සද්ද තියෙනවනේ. ඒක අපේ සිංහල සද්ද නෙමෙයි. ඒතකොට ඒවත් කල්පනා කරන්න වෙනවා පොඩ්ඩක් නේද? තව දෙයක් තියෙනවා. හයවෙනි පියවර handle your anxiety. වාගේ අර වාගේ දැන් බයක් ඇති වෙනවා ඉබේම. අපි දන්නවා අපිට හුරු නැත්නම් භාෂාව පොඩි බයක් තියෙනවනේ. භාෂා කතා කරන්න ගියාන්නේ මේ අලුත් පාරක තනියෙන් පයින් යනකොටත් බයයිනේ. ඒ බය කියන එක අපිට එන එකක්. ඉතින් මේකෙදි කොහොමදත් එනවා. ඒකත් අපිට හැන්ඩල් කරන්න වෙනවා. අපේ ඇන්සයිටි එක අපේ හිතේ තියෙන බය අපිට පොඩ්ඩක් මේව කරගන්න වෙනවා. හරිද? 6 වෙනි පියවර. 7 වෙනි පියවර and send the message to your mouth. දැන් ඉතින් අපි දන්න පාරවල් වලින් මේක කටේ මසල්ස් වලට මේක එවන්න ඕනි. දැන් මේ පියවර 7ක්. හැබැයි යාළුවනේ ඔයගලන්ට මේ පියවර 7ටම තියෙන්නේ 300 milliseconds. ඔය කියපු සෙල්ලම් ඔක්කොමටම තියෙන්නේ තප්පර 3න් එකකට වැඩිය අඩු කාලයක්. ඒ කාලය තුලදී ඔය ටික ඔයා කරලා ඉවර කරන්න ඕනි. එහෙම නැත්නම් ඔයාට වචන එන්නේ නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? දැන් අපිට තේරෙනවා මේක එන්නේ නැහැ කියලා. අපි හිතනවා අපි හොඳට ග්‍රැමර් ඉගෙනගෙන තියෙනවා. අපි හොඳට ලියලා තියෙනවා. අපි මේ ඔක්කොම කරලා තියෙනවා. කෝ එන්නේ නැහනේ කට හරපුවාම එන්නේ නැහනේ පරක්කුයිනේ මේක දන්නවා එන්නේ නැහනේ දන්නවා තමයි අපි විභාගات පාස් වෙලා අපි දන්නවා දැනගත්තට එන්නේ නැත්තේ මේ ඔක්කොම 300 milliseconds වලින් කරන්න ඕනි හරිද 300 milliseconds වලින් කරන්න ඕනි එතකොට අපි සිංහල කතා කරනකොට එහෙම නොවෙන්නේ ඇයි කියන එක අපි ඊළඟ වීඩියෝස් වල කතා කරනවා අපිට ඉංග්‍රීසි භාෂාව හුරු වුණාම thinking in English ආවට පස්සේ වැඩේ මෙහෙම වෙන්නේ නැහැ ඒ 300 milliseconds තමයි එතකොට වැඩි ඔටෝමැටික් යනවා. හරිද? ඒක වෙන්නේ කොහොමද කියලා අපි ඉදිරි වීඩියෝස් එකේ කතා කරනවා. දැන් අපි හිතමු අපේ වාක්‍ය මේකයි. I can't forget your singing rivers of Babylon in the shades of the mango tree. I can't forget. මේක තමයි අපිට කියන්න වෙන්නේ. මේක තව විදි වලට කියන්න පුළුවන්. මේක විදියක් විතරයි. I can forget your singing rivers of Babylon in the shades of the mango tree. Ayyo, in the shades of the mango tree, I can't forget your singing, rivers of Babylon. Oh, you're singing, rivers of Babylon, I can't forget, in the shades of the mango tree. මේකත් තුන් හතර විදියට කියන්න බලන්න, තව ඕන ඉදිරි කියන්න බලන්න. ඒතර අපි මතක් කරනවා රම්බගහට දිවා කියපු කියන කැලලත් මේකේ තියෙනවා. rivers of Babylon ඒ සින්දුව මට නම් ඒක අමතක වෙන්නේ නැහැ කියන එකක් තියෙනවා. ඉතින් මේක තමයි කියන්න වෙන්නේ කියලා අපි හිතමුකෝ දැනට. හරිද? ඔයිට වැඩිය ගොඩක් සරල කරලා ලෝක කියන්න බෑනේ අදහස් තුනම. දැන් මේකේ තියෙන ග්‍රැමර් ග්‍රැමර් පොයින්ට් එක විතරයි නිකන් කතා කරන්නේ. මේකේ තියෙන ග්‍රැමර් ටිකක් එහා එකක්. බලමු අපි. I can't forget your singing rivers of Babylon in the shade of the mango tree. මේක අපිට බලපුවාම තේරෙනවා. ඒ අපි ඉංග්‍රීසි දන්නේ හින්දා. නමුත් මේක අපිට වෙලාවට එන්නේ නැති කියන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ මොකද්ද තේරෙන්නේ? ඔයත් අපිට කියන්න පුළුවන්. කවුරු හරි දීලා.
හැබැයි අපට ඕක එකපාරම ඔළුවට එන්නේ නැත්තේ අර පියවර 7 හින්දා. හැබැයි මේකේ ග්‍රැමර් අපි බලමුකෝ. මේකේ සබ්ජෙක්ට් එකක් තියෙනවා නේද? රයිට්. එයා තමයි I තමයි මේ වැඩේ කරන්නේ. I can't forget. ඒතර මේන් verb එක එන්නේ can't forget කියන එක. දැන් ඊළඟට ඇවිල්ලා තියෙනවා you're singing. singing කියන්නේ gerund එක ඔබ දන්නවා. එතකොට gerund එක කියලා කියන්නේ verb එකක් ඉන් වුණාම අමුවෙන් ගත්තාම ඒක noun එකක් වෙනවා. singing කියන්නේ ගීත ගායනා කිරීම. smoking කියන්නේ දුම් බීම මේ වැඩේ. එතකොට ඒ gerund වලට කලින් possessive එකක් දාන්නත් පුළුවන්. you're singing. ඒක එක විදිහක්. I can't forget you're singing Rivers of Babylon. ඒක ඉතින් fixed එකක් නේ Rivers of Babylon. I can't forget you're singing. මේ you're singing කියන එකට you singing කියලා කියන්නත් මට පුළුවන් ඕන. I can't forget you singing. මට අමතක කරන්න බෑ ඔයා සින්දුව කියනවා. එතකොට you දැම්මොත් මෙතෙන්ට. එතකොට you're නැතුව you දාන්නත් පුළුවන්. එතකොට එන්නේ වෙනින් තේරෙනමක් පොඩ්ඩක්. I can't forget you singing. මට මතක් වෙනවා ඔයා කියනවා. ඔයා කියනවා. you're singing කියපුවම ඔයාගේ possessive අයිතියක් එනවා. ඔයාගේ සින්දු කියවිල්ල ඔයාගේ සින්දුව ඔයාගේ සින්දුව. ඔයා සින්දු කියනව නෙමෙයි එතකොට. ඒතර එතනත් ග්‍රැමර් වල මේකක් තියෙනවා මෙයාට මොකද්ද කියන්න ඕනි අයිඩියා එක කියලා. එක්ක මෙයාට කියන්න ඕනි ඇති I can't forget you singing. ඔයා සින්දු කියන එක මට අමතක කරන්න ඔයා සින්දු කියප එක. ඔයාගේ සින්දුව අර කියපු කියනවා නම් you're singing එන්න ඕනි. Rivers of Babylon in the shades of the mango tree. In the shades of the mango tree. ඉතින් අර අඹ ගහට ඉතින් මෙතන prepositions ඇවිල්ලා තියෙනවා. එතකොට noun phrase එකක් වගේ එහෙම ඇවිල්ලා තියෙන වැඩ ගොඩක් මෙතන තියෙනවා. එතකොට මේ ඔක්කොම එකිනෙකට අමුණල යන්න ඕනි. ඊළඟට අනිත් කාරණේ තමයි මේ gerund එක හැම verb එකකටම දාන්න බෑ. ඒකල කියන්නේ I like singing, I hate singing ඒ වගේ need වලට දාන්න පුළුවන්. ඒ වගේ verb set ක්‍රියා set එකක් තියෙනවා gerund එක දාන්න පුළුවන්. ඔය හැම ක්‍රියාවකටම gerund එක දාන්නත් බෑ. ඒකට ඒකේ හුරුවකුත් තියෙන්න ඕනි මේක මෙහෙම කියන්න. කියන්නේ forget වලට gerund එක එන්න පුළුවන් කියලා. ඊළඟට forget එක මාර භයානක එකක් gerund දාන්න. දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ forget කියන ක්‍රියාව සුවිශේෂී එකක්. ඒකේ to infinitive එක දාපුවාමයි ඉන් දාපුවාමයි තේරුමත් වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණ ඒක සුවිශේෂී එකක්. ඒක ඔබ ඉගෙන ගන්න මෙතෙන්දී නිකන්. දැන් අපි හිතමු he continued to winning verb එකක් ගමුකෝ අපි continue ගමුකෝ forget වෙනුවට he continued to live there. එයා හි ජීවත් වෙන එක දිගටම කරා. he continued to live there. he continued living there. දෙකම එකයි. ඒකෙන් දෙකෙන්ම කියන්නේ ඌ දිගටම ජීවත් වුණා කියන එක. he continued to live there. he continued living there. හැබැයි forget වලට දාපුවාම ඒක වෙනස් වෙනවා. I forgot to දැම්මොත් I forgot to post the letter කියන්නේ මට ලියුම දාන්න අමතක වුණා. ඒ කියන්නේ දැන් තාම ලියුම ගෙදර. I forgot to post the letter. හැබැයි I forgot posting the letter කියලා කියන්නේ ලියුම දැම්මද නැද්ද කියන එක නෑ. හරියට මට ලියුම දාපු වැඩිය. I forgot posting. මට මොකක්ද අමතක වෙලා තියෙන්නේ? ලියුම තැපැල් කිරීම. ඒ කියන්නේ මම පොඩ්ඩක් අවසියෙන් ඉඳලා වෙන්න පුළුවන්. I forgot posting the letter. මට අමතක වුණා ලියුම දැමීම. පස්සේ මතක් වුණා වෙන්න පුළුවන්. ලියුම ගෙදරද කියන එක එතන නෑ. I forgot to post the letter කියන්නේ මට ලියුම දාන්නට අමතක වුණා. I forgot posting the letter කියන්නේ ලියුම දාපු වැඩේ මට අමතක වුණා කියන එක. ඒකින්ද මේ forget කියන එකත් අමුතු එකක්. ඉතින් ඕවයි grammar කල්පනා කරන්න ගියොත් එහෙම ඉතින් grammar නොදන්න එක හොඳයි කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. ඉන් කියන්නේ grammar වැදගත් නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. ඒගොල්ලෝ කියන එක කියන්නේ. නොම් චොම්ස්කි කියන ඔයාට මේවා කල්පනා කරලා එහෙම හිතලා කතා කරන්න බෑ කියලා. චොම්ස්කි කියන්නේ මම ඊළඟ වීඩියෝස් වල එකකදී නොම් චොම්ස්කි එයාගේ කටින් කියන වීඩියෝ එක පෙන්නන්නම් ඒ කෑල්ල ඔබට. හරිද? තේරුම් ගන්න. දැන් ඉතින් මේ වැඩේ අමාරුයි. විසඳුම සාමනෝද කියලා අපි ඊළඟ වීඩියෝස් වලින් බලනවා. නමුත් දැන් මෙහෙම වුණාම මේ වෙලාවේදී දැන් අර මේ වෙලාවේ කරගන්න බැරි වුණාම ඔබට සිද්ධ වෙන්නේ your brain freezes. ඔයාගේ brain එක freeze වෙනවා. මිදෙනවා වගේ වැඩ කරන්නේ නැහැ. ඉතින් කට්ටිය කල්පනා කරනවා යකෝ මොකද මට කතා කරන්න බැරි කියලා. ඔන්න හේතුව. දෙවෙනි එක your tongue freezes. දිව වැඩ කරන්නේත් නැහැ. අර යසට කන බොනකට වැඩ කරපු දිව දැන් ඒ වැඩ කරන්නේ නැහැ. freeze වෙලා දිව. you feel blank. හයිස් බවක් දැනෙනවා. දන්නේවත් දන්නේ නොදන්නේවත් දන්නේ මුකුත් දන්නේ කතා කරන්න ගියාම. අරක තමයි වෙන්නේ. ඔයා grammar දන්නේ නැතුව හරි මොකක් හරි වෙනින් ප්‍රශ්නයක් නෙවෙයි මේ. Not because your English is bad.
ඔයාට එහෙම කතා කරන්න බැරි වෙන්නේ ඔයාගේ ඉංග්‍රීසි නරක හින්දා නෙමෙයි. අන්න දෙනුම් ගන්න ඕනේ ඕගොල්ලන්. Not because you are weak. ඔයා දුර්වල හින්දාත් නෙමෙයි. But because හේතුව මේකයි. But because that window is too small for translation. Translate කරන වැඩේට ඒ window එක චූටි වැඩි. ඒ window එකෙන් ඒ ඉඩ ප්‍රමාණයෙන් මේ වැඩේ කරගන්න බෑ. ඕක තමයි ප්‍රශ්නේ. ඒක තමයි මිනිස්සු කල්පනා අපි විභාගත් පාස් ඔක්කොමත් පාස් ඉංග්‍රීසි ලිටරේචර් අරවා මේ ඔක්කොම කරලා තියෙනවා. කතා කරන්න ගියාම බ්ලා 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 බ්ලා. Right. If you have felt this freeze, you are not alone. ඔබට මෙහෙම වෙනවා නම් ඔබ තනි වෙලා නැහැ. How your working memory gets overloaded. ඊළඟ වීඩියෝ එකේදී මම පෙන්නනවා ඔබ තනි වෙලා නැහැ අපි ඉන්නවත් එක්ක. ඊළඟ වීඩියෝ එකේ මම පෙන්නනවා how your working memory gets overloaded. මේවා ඇවිල්ලා ඔයාගේ short term memory එක ඒක අපි කතා කරන ඊළඟ වීඩියෝ එකේ ඒක overload වෙනවා. එතකොට තමයි ඔබ හිර වෙලා මුකුත් කරගන්න බැරි වෙන්නේ. ඒකට අපි memory එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. දැන් එහෙනම් අද දැනගන්න ඕනේ ඔබට මේ කතා කරන්න බැරි වෙලා තියෙන මේවා ඉගෙනගෙන මේ වැඩේ හින්දා ඔබ දන්න දැනුමේ අඩුවක් නෙමෙයි. ඔබ දන්න දේවල් බොහෝයි. ඒවා දැනගත්තට කතා කරන්න බෑ. එතකොට අතන අර ගැප් එක පුරවන්නේ කොහොමද? 300 මිලිසෙකන්ඩ්ස් ASCII සිංහල කතා කරන්නේ කොහොමද? අපි කල්පනා කරන්නේ නැහැ නේ මොකවත් අපි ට්‍රාන්ස්ලේෂන් අරාම මොකුත් නැහැ සිංහල නිකම්ම එනවනේ. අන්න එතෙන්ට තමයි ඉංග්‍රීසි භාෂාව ගන්න ඕනි. ඒක ගන්නෙ කොහොමද කියලා මම කියා දීගෙන යනවා. ඒ වගේම එහෙම ගත්තු තැන් මම ඉදිරියට පෙන්නන්නම් ඔබට. පොඩි සුළු කාලයක් ඇතුළත. ඒ කියන්නේ ඔබට තියෙන්නේ දැන් සොක්‍රටිස් කියන්නේ ටීචින් කියලා කියන්නේ මිඩ්වයිෆ්ගේ ජොබ් එක කියලා. මේ මිඩ්වයිෆ්ගේ ජොබ් එක බබා හදන එක නෙමෙයිනේ. ඉන්න බබා එළියට ගන්න එක. ඒකද දැන් ඔයගලට කතා කරන්න බැරුව ඉන්නවා නම් ඉගෙනගෙන බබා ඉන්නවා. කවුරුත් බබා හදන්න ඕනේ අපි ඒක එළියට ගන්න ඕනේ. අපිට තා කෙටි කාලයක් තුළ ඒක එළියට ගන්න පුළුවන්. එහෙම ගත්ත අවස්ථාවල් එහෙම ගත්ත විදි මම ඔබට පෙන්නන්නම් ඉදිරි වීඩියෝස් වලින් අස්පන අපිට. හරිද? ඒකින්ද මම මේ ඔබට කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. මම කියන්නේ මේක ඔබේ දුර්වලකමක් නෙමෙයි. ඊළඟ වීඩියෝස් 3 තව දෙකක් තියෙනවා. ඒ දෙකත් බලපුවාම ඔබට හරියටම මේක අවබෝධ වෙවි. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අදට මම සමු ගන්නවා. බයි.